මරණ 43ක් තිබිලා තියෙනවා. පැහැදිලි මෙතන තියෙනවා කට්ලට් 1200ක්. ඒ වගේම යෝගට් ටිකක් ලෑස්ති කරලා තියෙන්නේ. අපි යන්න ටක් ගාලා බඩු ටික පටන් අපිට යන්න තියෙනවා. හායි යාළුවනේ සුබ දවසක්. සොඳුරු ගමනාන්තේ අපි අදත් සූදානම් වෙලා ඉන්නේ. තවත් වැඩකට යන්න සහනයක් පත්‍රික එකතු වෙලා අද අපි යන්නේ රම්බඩගමට. ඉතින් රම්බඩගම කොත්මලේ කියන ප්‍රදේශයේ ගිය දවස් ටිකේ සිද්ධ වුණ හානි වලින් මරණයටපත් වුණ අය වෙනුවෙන් එහි ඉන්න නායක හාමුදුරුවෝ දාන ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අද තලව කැලේ ඉඳලා අපි සූදානම් වෙලා ඉන්නවා ඒ දානෙට කට්ලට් සහ යෝගට් අරන් යන්න. ඉතින් ඔයාලත් දැන් අපිත් ගිහලා බලමු මොනවද වෙන්නේ කියලා. ඔක්කොම බඩු ටික ලෑස්ති කරලා තියෙන්නේ. පේනවා ඉතින් මෙතන තියෙනවා කට්ලට් 1200ක්. ඒ වගේම යෝගට් ටිකක් ලෑස්ති කරලා තියෙන්නේ. දැන් මහාන වලට බඩු ටික පුරව ගන්න තමයි තියෙන්නේ. අපි යන්න ටක් ගාලා බඩු ටික පටන් අපිට යන්න තියෙනවා. යා අර පේනවා ඉතින් වහල් ඔක්කොම ලෑස්තිලා තියෙන පොලිමර ගහලා තියෙන බවුට් ටිකක් පැක් කරලා ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. අපි 12ට ඉස්සෙල්ලා යන්න ඕනේ. මොකද දාන්නේ තියෙන දවල් දාන්න තියෙන්නේ. ඒ නිසා ටක් ගාලා යන්න ඕනේ. අපි යන්න. යාළුවනේ අපි කට්ලට්ටුයි යෝගට්ටුයි අරගෙන ආවිල්ලා ඉන්නේ. මේ වෙනකොට පින්කම සිද්ධ වෙමින් පවතිනවා. ඔයාලට පේනවා ඇති කට්ටියක් ගොඩක් දෙනෙක් ඇවිල්ලා. අපේ මූලික විහාරස්ථානය වන රම්බඩගම විජයවර්ධනාරාමාධිපති එවැගේම කොත්මලේ පළාතේ ප්‍රධාන සංඝනායක සුරංගර ගෞරව ශාස්ත්‍රවේදී අස්මත් ගුරුදේවෝත්තම සහත්තේවල චන්ද්‍රජෝතියා විධාන අපගේ නායක මාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් එම විහාරස්ථානය වෙනුවෙන් මේ ගෞතම මහා සංඝරත්නය පිළිඅර ගැනීමයි මේ වෙලාවේ සිදු කරනු ලබන්නේ. අපි ඉන්නේ රම්බඩගම නායකීපු ස්ථානයේ. බලන්න පේනවා ඇති මෙතන නායකීපු කට්ටියගේ නම් ලිස්ට් එකක් දාලා තියෙනවා. මරණ 43ක් තිබිලා තියෙනවා. පේනවා ඇති පිටිපස්සෙන් දාලා තියෙන හරිම ශෝකජනකයි. මේ මියගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉපදින කිසිම භවයක මෙවන් අකල් මරණ වෙන්න එපා කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ.
සොඳුරු ගමනාන්තයේ අපි ආවේ රම්බඩගම කොත්මලේ කියන ප්‍රදේශයේ නායෑමෙන් මරණයටපත් වුණු අයට කොත්මලේම අවට කට්ටිය එකතු වෙලා දෙන දානමය පින්කම තලව කැලේ කියන ගම්මානෙන් අපෙන් වෙන්න ඕනි උදව්වක් වශයෙන් කට්ලට් සහ යෝගට් අරන් අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සහ අපේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා අදට නම් සොඳුරු ගමනාන්තයේ අපි නවතිනවා. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපි ෆලෝ කරලා තියාගන්න. අදට අපි නවතිනවා. බුදු සරණයි හැමෝටම.